මගේ යාළුවෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා ස්ටෝරි ටෙලර් YouTube channel එකට. අද මම ඔයාලට කියන්න යන්නේ 2025 රිලීස් වුණ කෝට් කියන ලස්සන මූවී එක ගැන. IMDb යගේ 7.9ක් වෙන මේ මූවී එක විශාල වරදකට චෝදනා ලැබපු අවුරුදු 19ක තරුණ පිරිමි ළමයෙක් ගැන. එයා කරපු වරද මොකද්ද? එයාගේ අනාගතේ කොහොම වෙයිද කියලා දැනගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. වගේ මූවීස් හැමදාම බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මූවී එකේ මුලින්ම පෙන්වන්නේ උසාවියක දර්ශනයක්. බීමුනිපනම් පොලිස් ස්ටේෂන් එකේ දාපු පැමිණිල්ලකට මට්ටු චන්ද්‍රසේකර නැත්නම් චන්දු කියලා හඳුන්වන අවුරුදු 19ක් වයස පිරිමි ළමයෙකුට විරුද්ධ නඩු විභාගය තමයි අද පැවැත්වෙන්නේ. මේ නඩු දිනේ සියලු සාක්ෂි කැඳවලා අවසන් දිනේ. නඩුවේ තීන්දුව දෙන දිනේ 2013 ජූලි 29ට කල් තබනවා. ඒ කියන්නේ තවත් දවස් 4කින්. උසාවියෙන් පිට හැමෝම කතා වෙන්නේ චන්දුට අවම අවුරුදු 14කවත් සිරදඬුවම ලැබෙයි කියලා. චන්දුගේ ඥාති සහෝදරයන් දෙන්නෙක් නඩුව අවසානයේ ළඟ තියෙන තේ කඩේකට යනවා. එතෙන්දි හම්බෙන ලෝය කෙනෙක් කියනවා එයාලගේ සහෝදරයා බේර ගන්න නම් ගොඩක් අමාරු වෙයි කියලා. මේක එච්චරටම බරපතල කේස් එකක් කියලා. ඒ වගේම කියනවා මේ වගේ කේස් එකක් දිනන්න පුළුවන් මොහාන් රාව් කියන ලෝයට විතරයි කියලා. එයා මේ වගේ ගොඩක් අමාරු කේස් දිනලත් තියෙනවා කියලා කියනවා. සහෝදරයන් දෙන්න රාව්ගේ නම්බර් එක ඉල්ලුවත් රාව්ගේ නම්බර් එක නැති නිසා රාව්ගේ ඇසිස්ටන්ට් වන තේජගේ නම්බර් එක එයාලට හම්බ වෙනවා. මීළඟට පෙන්වන්නේ ඇසිස්ටන්ට් තේජ සහ රාව්ගේ ලිපිකාරණිය අතර කතා බහ. තේජ ඊටාම උනන්දුවෙන් ඉන්නේ රාව්ගේ කේස් එකක් උසාවියේ කතා කරලා දිනවල දෙන්න. ඒ වෙලාවේ තේජට කතා කරනවා චන්දුගේ ඥාති සහෝදරයා වෙන රෙඩ්ඩි. තේජ එයාලට සිකුරාදා එන්න කියලා කියනවා කේස් එකේ විස්තර ගැන කතා කරගන්න. ඊළඟට පෙන්වන සිදුවීම නැවතත් උසාවියේ දර්ශනයක්. මේකෙදි පෙන්වන්නේ උසාවියේ රාව්ගේ නඩුවක දර්ශනයක්. ඒ නඩුවේ එයාගේ දක්ෂ තර්ක වලින් අධිවේගී මාර්ගයේ අනතුරක් කරලා ජීවිතයක් නැති කරපු ලොරි රථ රියදුරෙක්ව ඔහු බේර ගන්නවා. උසාවියෙන් පිටත ඉන්න තේජා රාව්ගේ තර්ක ඒ විදිහටම ගෙස් කරනවා. මේ විදිහට තමයි රාව් සර් කියන්නේ කියලා තේජා ඒ විදිහටම ගෙස් කරනවා. තේජාත් රාව් වගේම දක්ෂ ලෝය කෙනෙක්. රාව්ගෙන් කේස් එකක් ඉල්ල ගන්න තේජා කොච්චර උත්සාහ කරත් රාව් තේජට කේස් එකක් කතා කරන්න දෙන්නේ නැහැ. සිකුරාදා දවසේ රෙඩ්ඩි එනවා රාව්ව හම්බෙන්න. තේජ කේස් ෆයිල් ටික ඉල්ලගෙන ඒක හොඳට අධ්‍යයනය කරනවා. මෙතෙන්දි තමයි අපිට චන්දුට මොකද වුනේ, චන්දු මොකද්ද කරපු වැරද්ද කියලා පෙන්වන්නේ. චන්දු කියන්නේ පාසල් යන්න නැතුව පොඩි රස්සා කරලා සල්ලි හොයන අවුරුදු 19ක පිරිමි ළමයි. එයාගේ තාත්තා නම් මේ වැඩේට එච්චර කැමති නැහැ. දවසක් වොෂ් එකක් දාගන්න ෂැම්පු පැකට් එකක් ගේන්න කඩේට යන චන්දුව දකිනවා අපේ කතාවේ ගෑනු ළමයා ජාබීලි. චන්දුගේ කතා විලාසය අහන් ඉන්න ජාබීලිට චන්දු ගැන කැමැත්තක් හිතෙනවා. ජාබීලි ඒ ගමේ නෝනත් චන්දුගේ අල්ලපු ගෙදර ගෑනු ළමයාගේ පන්තියේ යාළුවෙක්. ඒ ගෑනු ළමයාගෙන් චන්දුගේ ෆෝන් නම්බර් ගිල්ලගත්ත ජාබීලි චන්දුට කතා කරලා විහිළුවට ගන්නවා. චන්දු පුදුම වෙනවා කවුද මේ කතා කරලා විහිළු කරන ගෑනු ළමයා කියලා. මීළඟට පෙන්වන්නේ ජාබීලිගේ ගෙදර දර්ශනයක්. ජාබීලිගේ නංගිගේ උපන්දින දවසේ ජාබීලිගේ බාප්පා මංගපති ගෙදරට එනවා. ගොඩක් බිස්නස් වල අයිතිකාරයෙක් වෙන මංගපති පවුලේ ප්‍රධානියා විදිහට තමයි සලකන්නේ. ජාබීලිගේ තාත්තා ජීවතුන් අතර නැති නිසා මෙයා තමයි පවුලේ හැමදේම බලන්නේ. ගොඩක් සංස්කෘතිය සහ පවුලේ අභිමාණයෙන් ඔලුව උදුම්මාගෙන ඉන්න මංගපති ජාබීලිගේ නංගි ඇඳලා ඉන්න අක්කොට ගවුම දැකලා හොඳටම කේන්ති අරන් හැමෝටම බනිනවා. ඒ විදිහේ අමුතු ගති පැවතුම් තියෙන චරිතයක් තමයි මංගපති කියන්නේ. චන්දු සහ ජාබීලි මේ විදිහට දිගින් දිගටම ෆෝන් එකෙන් කතා කර එකිනෙකාට විහිළු කරගන්නවා. එක දවසක් චන්ද අල්ලපු ගෙදර නංගිගේ යාළුවෝ එක්ක කරගෙන ෆිල්ම් එකක් බලන්න යනවා. ජාබීලිත් එතන ඉන්නවා. චන්දු ගෑනු ළමයි ඉන්න හොඳින් පරිස්සම් කරන උපදෙස් දෙන විදිහ දැකලා ජාබිලිට චන්දු ගැන ආදරයක් ඇති වෙනවා. චන්දු තාම දන්නේ නැහැ ජාබිලි තමයි මේ ෆෝන් එකෙන් එයාට කතා කරන්නේ කියලා. මේ විදිහට දෙන්න අතරේ පොඩි ආදර සම්බන්ධතාවයක් ඇති වෙනවා. චන්දුට ජාබිලිව බලන්න ඕන වුණත් ජාබිලි ඒකට තව කල් තියෙනවා කියලා මග හරිනවා. ජාබිලි කියන නම විතරයි චන්දු මෙයා ගැන දන්නේ. ඊළඟට පෙන්වන්නේ මංගපතිගේ චූටි දුව ඉස්කෝලේ ඉවර වෙලා එද්දි පොඩි ළමයෙක් එයාට ලියුමක් දෙනවා. මේක දැකපු ගමේ කෙනෙක් මංගපතියට කෝල් කරලා මේ ගැන කියනවා. එදාම හවස අර පොඩි පිරිමි ළමයාගේ ගෙදරට පොලිසියෙන් ඇවිත් එයාගේ තාත්තගේ බයිසිකලයේ තිබිලා මද්ද්‍රව්‍ය පැකට් එකක් හොයා ගන්නවා. ඊට පස්සේ ආව පොලිසියට අරගෙන ගිහිල්ලා එයාව හිරේට දානවා. පොලිසියට එන මංගපති කියනවා ඔහේගේ පුතා කරපු වරදට තමයි අද ඔහේ හිරේ ගියේ කියලා. පුංචි පිරිමි ළමයා ඇත්තටම ලියුමක් නෙවෙයි ඉස්කෝලේ නෝට් එකක් තමයි මංගපතිගේ දුවට දීලා තියෙන්නේ. ඒත් මංගපති ඒක පිළිගන්නේ නැතුව කියනවා ගමේ මිනිස්සු දන්නේ නැනේ ඒ කතාව. ඒත් දැන් ගමේ මිනිස්සු දන්නවා මංගපති එක්ක සෙල්ලම් කරොත් හැමෝටම වැඩ වරදින බව.
දවසක් චන්දු අල්ලපු ගෙදරට යනකොට ජාබීලි ඇවිල්ලා ඉන්නවා. යාළුවා ජාබීලි කියන නම කියනවා ඇහිලා චන්දු දැනගන්නවා ජාබීලි කියන්නේ අල්ලපු ගෙදර ළමයාගේ යාළුවා බව. එයා කෝල් කරලා ජාබීලිට විහිළු කරනවා. මේ විදිහට දෙන්න ආදරය ප්‍රකාශ කරලා ටික කාලයක් සතුටින් ඉන්නවා. චන්දුගේ අම්මා නංගි පවා ජාබීලිව අඳුර ගන්නවා. හැබැයි තාත්තා නම් දන්නේ මේ සම්බන්ධය ගැන. දවසක් ජාබීලි චන්දුට කියනවා අද මම වෙඩින් එකකට සාරියක් අඳිනවා මාව බලන්න එනවද කියලා. චන්දුත් ලෑස්ති වෙලා වෙඩින් එකට ගිහිල්ලා ජාබීලිගේ ලස්සන දැකලා හරියට සතුටු වෙනවා. තවත් දවසක් ජාබීලි කතා කරලා චන්දුගේ ගෙදර එනවා කියපු නිසා චන්දු යාළුවෙක් එක්ක ගෙදර යන්න පිටත් වෙනවා. අද කවුරුත් ගෙදර නැති වුණොත් වාසී නේද චන්දු කියපු යාළුවා ෆාමසි එකට ගිහින් මොනවදෝ අරන් එනවා. චන්දු ගෙදර යනකොට ජාබීලි අම්මයි නංගි එක කතා කර කර ඉන්නවා. චන්දුත් එතනට ගිහින් කතා කර කර ඉඳලා තාත්තා කෑම කන්න ගෙදර එන වෙලාවට ජාබීලිව කාමරයකට යවනවා. තාත්තා සිද්ධිය දන්නේ නැති නිසා. මෙහෙම මෙයාලා ගෙදර ඉන්නකොට මංගපතිගේ පවුලේ අය සහ පොලිසියෙන් ඇවිත් බාලවයස්කාර අවුරුදු 17ක් වන ජාබීලිව ගෙදර එක්ක ආවා කියන වරදට චන්දුව පොලිසියට අල්ලගෙන යනවා. ගෙදර එක්ක ගිය ජාබීලිට මංගපති හොඳටම පහර දෙනවා. ජාබීලිගේ අම්මත් සීයත් එකතු වෙලා එයාව බේර ගන්නවා. පැමිණිල්ලක් දාන්න පොලිසියට යමු කීවත් අම්මා ජාබීලිව එවන්න බෑ කියව නිසා මංගපති එයාගේ ලෝය වුණ දමු එක්ක ගිහින් පොලිසියේ බාලවයස්කාර දැරියකට අතවර කිරීමේ දරුණු චෝදනාවකට පැමිණිල්ලක් දාන. චන්දුට අප දෙන්න බැරි වෙන තත්ත්වයට පත් කරනවා. චන්දුව දවස් 14කට රිමාන්ඩ් ගත කරනවා. මේ නඩුවට කතා කරන්න චන්දුගේ ඥාති සහෝදරයෙක් වෙන රෙඩ්ඩි අල්ලන ලෝය මංගපතිගෙන් සල්ලි අරන් නඩුව දවසින් දවස පරදින තැනට වැඩ කරනවා. චන්දුට ලේසියෙන් බේරෙන්න බැරි වෙන්න මංගපති සහ දමු උසාවියට බොරු කතාවක් ගොතලා කියනවා. චන්දු ජාබීලිව පැහැරගෙන ගෙදර එක්ක ගියා කියලා. ජාබීලි දවල් 12 දියට බස් නැවතුම් පොලේ ඉන්න වෙලාවේ චන්දු බයික් එකේ ඇවිත් එයාව බලෙන් ඇදලා අරගෙන බයික් එකේ නංවාගෙන ගෙදර එක්ක ගියා කියලා තමයි මේ කට්ටිය මේ කතාව කියන්නේ. ඒ වගේම ඒකට ඒ කට්ටිය ඇසින්දුට සාක්ෂිකාරයෝ 3 දෙනෙකුත් ඉදිරිපත් කරනවා. එයාලා කියන්නේ එයාලා පූජාවට ගිහින් ගෙදර එන්න බස් හෝල්ට් එකේ ඉන්නකොට චන්දු ඇවිත් ජාබීලිව ඇදගෙන ගියා කියලා. ඒ වගේම චන්දුගේ යාළුවා ගියපු ෆාමසි අයිතිකාරයා කියනවා චන්දුගේ යාළුවා චන්දුට කොණ්ඩම් එකක් අරගෙන ගිය බව. මේ නිසා උසාවියේ චන්දුට අපදීම ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ නඩුවාරයේදී ජාබීලිගේ අම්මා උසාවියට ඇවිත් කියනවා ජාබීලිට සාක්ෂි දෙන්න උසාවියේ එන්න විදිහක් නැහැ. එයා මානසිකව පීඩනයටපත් වෙලා ඉන්නේ කියලා. ඒ වගේම ඒක ඔප්පු කරන්න ડોක්ටර් කෙනෙකුත් මෙයාලා ඉදිරිපත් කරනවා. මේ විදිහට චන්දුට බේරෙන්නම් බැරි විදිහට සාක්ෂි ඉදිරිපත් වෙනවා. මේ අතීත කතාව අහන තේජා ඉක්මනින්ම රාවට කතා කරලා මේ නඩුවට කතා කරමුද අහනවා. ඒත් මේ නඩුව දිනන්න අමාරු නිසා රාව නඩුව ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ දවසේ රෙඩ්ඩි එනවා තේජගෙන් හෙට තියෙන නඩුවට රාව කතා කරනවා නේද කියලා දැනගන්න. තේජා යාළගේ අසරණකම දැකලා ඔව් රාව සර් වෙනුවට මම තමයි නඩුව බලන්නේ කියලා එයාලාව පිටත් කරලා හරිනවා. අනිත් දවසේ තේජා මේ නඩුවට මෙනී සිටින්න යනවා. තේජා විනසුතුමාට කරුණු පැහැදිලි කරලා තීන්දුව දෙන එක කල් දාලා නැවත නඩුව විභාග කරන්න ඉල්ලනවා. ඊළඟ නඩු දිනේ එනවා. තේජා දමුගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න අවසර ඉල්ලනවා. තේජා අහනවා ඔයා එන ගමන් මග කොහේ හරි නතර කරාද කියලා. දමු කියනවා පෙට්‍රල් ගහන්න නතර කරා කියලා. තේජා ඒත් කියනවා ඔයාගේ කාර් එක පෙට්‍රල් නෙවෙයි ඩීසල් නේද කියලා. දමු කියනවා මම බෝතලයකට පෙට්‍රල් ටිකක් ගන්න තමයි නතර කරේ කියලා. එතකොට තේජා කියනවා ඔයා පෙට්‍රල් ගත්තේ ඔයාලගේ පාරේ තියෙන කඩේට ගිනි තියන්න නේද කියලා. දමු කියනවා පිස්සු කියවන්න එපා මම ගත්තේ මගේ බයික් එකට කියලා. ඒත් තේජා ඒක පිළිගන්නේ නැහැ. දමු කියනවා මම කඩේ අයිතිකාරයා එක්ක තරහයි තමයි. ඒත් මම පෙට්‍රල් ගත්තේ කඩේ ගිනි තියන්න නෙවෙයි. ඒ වගේම කියනවා මම කඩේ ගිනි තියන්න ගත්තම කියමුකෝ. කෝ ඒත් ඉතින් එහෙම දෙයක් උනේ නැහනේ. ඒ නිසා අපරාධයක් වෙලා නැහැ කියලා දමු කියනවා. තේජා කියනවා අන්න ඒ වගේ තමයි චන්දුගේ යාළුවා කොණ්ඩම් එකක් අරන් දුන්නා කියලා. එහෙම කිසි අපරාධයක් වෙලා නැති හින්දා චන්දු කිසිම වරදක් කරේ නැහැ කියලා කියනවා. ඒ වගේම චන්දුගේ යාළුවා චිට්ටිව සාක්ෂියට කැඳවනවා. චිට්ටි කියනවා එයා කොණ්ඩම් එකක් අරන් දුන්නත් චන්දු ඒක වීසි කරලා එයාට බැනලා එයාවත් මග දාලා යන්න ගියා කියලා. ඒත් දමු කියනවා එහෙම දෙයක් නොවුනත් බාලවයස්කාර ගෑල් ළමෙක් පැහැර ගැනීම වරදක් කියලා. ඒ වෙලාවේ තේජා ආයම කැඳවනවා බස් හෝල්ට් එකේ සිද්ධිය ඇසින් දුටු පළමු සාක්ෂිකරුව. තේජා එයාගෙන් අහනවා පූජාවට ඔයාට ගමේ ඉඳලා එන්න පැය 6ක්වත් යනවා නේද? ගෙදරින් ආවේ කීයටද කියලා. කල්පනා කරපු සාක්ෂිකරු පැහැර ගැනීම සිද්ධ වුණේ 12:30ට නිසා එයා කියනවා 6ට ගෙදරින් ආව බව. දෙවෙනි සාක්ෂිකරු ගෙන්නපු තේජා එයාගෙන් අහනවා ගෙදරින් ආවේ කීයටද කියලා. එයා කියනවා උදේ 8ට ආවේ කියලා. තුන්වෙනි සාක්ෂිකරුට උදේ ආපු වෙලාව අහුවම වෙලාවක් හිතා ගන්න බැරුව අසරණ වෙනවා. එකට පූජාවට ගමෙන් ආව කියපු මේ තුන් දෙනා එකම වෙලාව කියා ගන්න බැරි වුණ නිසා මෙයාලා කිව්වේ බොරුවක් බව ඔප්පු වෙනවා.
ඒ වගේම චන්දුගේ අල්ලපු ගෙදර ජාබීලිගේ යාළුවා වීඩියෝ සාක්ෂියක් එවලා තියෙනවා ජාබීලිව පැහැරගත්තේ නැහැ. එයත් එක්කම ඇවිල්ලා තමයි චන්දුලාගේ ගෙදෙට්ට ආවේ කියලා. සේරම සාක්ෂි බොරු කියලා ඔප්පුන තැන ලෝය දමු නඩුවට කල් ඉල්ලනවා. උසාවියෙන් පිටතදී තේජා සල්ලි වලට ගන්න මංගපති උත්සාහ කරා තේජා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ නඩු දිනේදී දමු විනිශ්චයකාරතුමාට වීඩියෝ පටියක් පෙන්වනවා. ඒකේ තියෙන්නේ ජාබීලි සහ චන්දු ගිය වෙඩින් එකේදී ඒ දෙන්න කාටත් හොරා කාමරයකට ගිහින් විනාඩි 16ක් විතර ඉඳලා එළියට එන දර්ශනයක්. මේ වීඩියෝ එක දැකපු හැමෝම පුදුම වෙනවා. තේජපාව තේරුම් ගන්නවා චන්දු නිර්දෝෂී කියලා එයා හිතුවට චන්දු හැමෝටම බොරු කියපු බව. උසාවියෙන් පිටතදී පොලිසියෙන් මංගපතිගෙන් අහනවා මෙච්චර දවස් නොතිබුණු වීඩියෝ එකක් කොහොමද අද උසාවියට ආවේ කියලා. එතකොට මංගපති කියනවා වීඩියෝ එක තිබුණා. අපි පොලිසියට කීවේ නැහැ පවුලට හොඳ නැති නිසා කියලා. ඒත් දැන් කරන්න දෙයක් නැති ගමට වීඩියෝ එක ඉදිරිපත් කරා කියලා මංගපති කියනවා. මංගපතිට ඕන උනේ කොහොම හරි නඩුව දිනන්න. කිසිම කෙනෙකුගේ දුරකථන ඇමතුමක් ආන්සර් නොකරන තේජා ගමට වෙලා කල්පනා කරනවා එයා රැවටුන එකට දුකෙන්. තේජාව සම්බන්ධ කරගන්න බැරි වුණ රාවෝ දැනගන්නවා තේජා ගමේ ගියේ තේජා එයාට හොරෙන් චන්දුගේ නඩුව කතා කරලා රැවටුණු නිසා බව. රාවෝ යනවා තේජාගේ ගෙදර. ගිහිල්ලා තේජාට පැහැදිලි කරනවා මම ඔයාට නඩුවක් කතා කරන්න නොදුන්නේ ඔයා හරි ඉක්මනට තීරණ ගන්න කලබල වෙන නිසා බව. මතකද මම අධිවේගී මාර්ගයේ අනතුරක් කරපු ලොරි රථ රියදුරුව බේරගත්තා. හැමෝම ලොරි රථ රියදුරාගේ වැරද්ද කීවට මට තේරුණා මේක එයාගේ වැරද්දක් නෙවෙයි මරණු කෙනා සියදිවි හානි කරගත්ත බව. ඒ වගේම මේ සිද්ධියෙත් ඇත්ත දකින්නට වඩා වෙනස් වෙන්න පුළුවන් කියලා. ඊළඟ නඩු දිනේ දමු හා මංගපති හිතනවා තේජා නැවතත් නොපැමිණෙයි කියලා. ඒත් ඇත්ත හොයලා බලපු තේජා නැවත නඩුවට එනවා. තේජා කැඳවනවා නඩුවට අදාළ පැමිණිල්ල දාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති. තේජා අහනවා කොහොමද බාල වයස්කාර දැරියක් දූෂණය කරා කියලා පැමිණිල්ල උසාවියට දැම්මේ හරියටම ඒ ගැන නොදැන කියලා. එතකොට ස්ථානාධිපති අහනවා ඇයි දැක්කේ නැද්ද දෙන්න කාමරයකට ගිහින් විනාඩි 16ක් ඉන්න වීඩියෝ එකක. තේජා කියනවා එයා කාමරයට වෙලා මොනවද කරේ කියලා ඔයා කොහොමද දන්නේ? එයා වැරද්දක් නොකලා වෙන්න පුළුවන් නේද කියලා. ඊට පස්සේ ජාබීලිගේ අම්මා ගෙන්නලා තේජා අහනවා එයාලා කාමරේ මොනවද කරේ කියලා ජාබීලිගෙන් ඇහුවද කියලා. අම්මා කියනවා නෑ මම ඇහුවේ නෑ කියලා. කාමරය තුල සිද්ධ වුණ දේවල් දන්නේ ජාබීලි හා චන්දු විතරක් නිසා තේජා කියනවා චන්දුගෙන් මේ ගැන සාක්ෂි ගන්න ඕනේ කියලා. හැමෝම උසාවියෙන් එළියට යවලා එයාලා චන්දුගේ සාක්ෂිය ගන්නවා. ඒකෙන් පස්සේ තේජා කියනවා ජාබීලිගෙන් සාක්ෂි ගන්න ජාබීලි උසාවියට එන්න බැරි අසනීප නිසානේ. මට ડોක්ටර්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න අවස්ථාව ලබා දෙන්න කියලා. ડોක්ටර් කැඳවපු තේජා අහනවා ජාබීලි කාත් එක්කද එන්නේ ડોක්ටර් හම්බ වෙන්න. ඒ වගේම සතියකට කී පාරක් එනවද කියලා. ડોක්ටර් කියනවා සතියකට දෙපාරක් අම්මා එක්ක තමයි එන්නේ කියලා. තේජා විනිසුරුතුමාට වීඩියෝ පටියක් පෙන්වනවා. ඒකේ තියෙන්නේ ડોක්ටර්ගේ ඇටෙන්ඩන්ට් තේජා ගිහිල්ලා ජාබීලිගේ ෆොටෝ එකක් පෙන්නලා මෙයාව අඳුරනවා දහන එක. ඇටෙන්ඩන්ට් කියනවා අඳුරන්නේ නැහැ කියලා. සතිය දවස් දෙකක්ම ડોක්ටර් හම්බ වෙන්න එන කෙනාව කොහොමද ඇටෙන්ඩන්ට් අඳුරන්නේ නැත්තේ කියලා තේජා ප්‍රශ්න කරනවා. ඒ වෙලාවේ දමු කියනවා මේ වීඩියෝ එක ඇත්ත නොවෙන්න පුළුවන්. තේජා එවලේ පෙන්වන්නේ වෙන කාගේ හරි ෆොටෝ එකක් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇටෙන්ඩන්ට් උසාවියට කැඳවනවා. කැඳවලා ජාබීලිගේ ෆොටෝ එක පෙන්නලා තේජා අහනවා මේ ෆොටෝ එක නේද මම එදා ඔයාට පෙන්වුවේ කියලා. ඇටෙන්ඩන්ට් කියනවා නෑ මේ ෆොටෝ එක නෙවෙයි ඔයා එදා පෙන්වුවේ කියලා. ඇටෙන්ඩන්ට් දමු සේරම කියලා ඇටෙන්ඩන්ට් බොරු කියන්නේ කියලා දැනගත්ත තේජා ඇටෙන්ඩන්ට් තව ෆොටෝ දෙකක් පෙන්නනවා. පෙන්නලා අහනවා මේ දෙකෙන් කවුද ජාබීලිගේ අම්මා කියලා. ඇටෙන්ඩන්ට් කල්පනා කරලා ෆොටෝ එකක් තෝරනවා. ඒත් ඒ ෆොටෝ එකේ ඇත්තටම ඉන්නේ චන්දුගේ අම්මා. ඒ බව තේජා විනිසුතුමාට කිව්වහම ඇටෙන්ඩන්ට් කියනවා කලබලේ නිසා පැටලුණා. ඒක නෙවෙයි අනික් ෆොටෝ එකේ තමයි ජාබීලිගේ අම්මා ඉන්නේ කියලා. ඒත් ඇත්තටම ඒ ෆොටෝ එකේ ඉන්නේ තේජාගේ අම්මා. ජාබීලිගේ අම්මගේ ෆොටෝ එකක් එතන තිබුණේ නැහැ. මේ නිසා ඇටෙන්ඩන්ට් සහ ડોක්ටර් බොරු කීවේ කියලා ඔප්පු වෙනවා. ඒ වගේම ජාබීලිට මානසික රෝගයක් නැති බව ඔප්පු වෙනවා. ඒ නිසා එයාව උසාවියට කැඳවන්න විනිසුරු තීරණය කරනවා. අනිත් දවසේ උසාවියට එන්න සූදානම් වෙන ජාබීලිට සහ අම්මට මංගපති බොරුවට කියනවා අද නඩුව නෑ කල් ගියා කියලා. මොකද ජාබීලි උසාවි ගියොත් චන්දුට වාසි වෙන බව දන්න නිසා. උසාවියේදී දමු විනිසුරුතුමාට කියනවා ජාබීලි අතුරුදහන් වෙලා ඒ නිසා එන්න වෙන්නේ නෑ කියලා. ඒත් එකපාරටම ජාබීලි සහ අම්මා උසාවියට එනවා. එයාලා දැන මංගපති කිව්වේ බොරුවක් කියලා. හැමෝම උසාවියෙන් පිටතට යවලා ජාබීලිගේ කටඋත්තරේ ගන්නවා. ජාබීලි කියනවා ඇත්තටම එදා ඒ දෙන්න කාමරේදී කිසිම වරදක් කරේ නැහැ. ඒ දෙන්න වෙඩින් එකේ මනමාලි සහ මනමාලයා කසාද බඳින විදිහ පුරුදු වුණා කියලා. චන්දු එදා දුන්න කටඋත්තරෙත් ඒකටම සමාන නිසා චන්දු වරදක් නොකළ බව ඔප්පු වෙනවා. චන්දු කරපු එකම වරද බාලවයස්කාර ගෑන් ළමයකට ආදරය කරපු එකයි.
එයාව ගෙදර එක්ක ගියපු එකයි කියලා විනිසුරුතුමා කියනවා. ඒත් ඒක අපරාධමය නොවන සුළු වරදක් නිසා, ඒ වගේම තරුණ වයසේ ළමයි අතර ආදරය සාමාන්‍ය දෙයක් නිසා අවුරුදු 14ක් තරුණ ජීවිතේ විනාශ වෙන්න ගිය චන්දු නඩුවෙන් නිදොස් කොට නිදහස් කරනවා. ඒ වගේම තේජා කියනවා මේ තරුණ වයසේ ආදරය හරිම සාමාන්‍ය දෙයක්. ඒ කට්ටිය මේ නොදැන වැරදි කරන්නේ ඒ කට්ටියට හරියට මේ ගැන අධ්‍යාපනයක් ලබා නොදෙන සිස්ටම් එක හින්දා කියලා තේජා කියනවා. බොරු සාක්ෂි හැදීම නිසා දමු සහ මංගපතිට විරුද්ධව නඩුවක් පවරනවා. හැම දෙයින්ම පාඩමක් ඉගෙන ගත්ත චන්දු ආයෙමත් ඉස්කෝලේ යන්න පටන් ගන්නවා. ඒ වගේම ජාබීලි එයාගේ 18 වෙනි උපන්දිනේ දවසේ චන්දුව හම්බෙලා ආදරෙන් වැළඳ ගන්නවා. මෙන්න මේ විදිහට තමයි මේ ලස්සන ෆිල්ම් එක ඉවර වෙන්නේ.